සුබ උදෑසනක් මගේ යාළුවෝ සියලුම දෙනාට. ගම්මානයට තවත් දවසක් උදා වෙනවා. අද උදේ නම් කඳු අතරින් වෙහි බීරුමත් එක්ක හරිම ලස්සන දර්ශනයක් තියෙන්නේ. වලාකුළු අතරින් හිරු එළියත් හෙමින් එළියට එනවා. උදේ පාන්දර මේ වගේ දර්ශනයක් දැක්කහම දවස පටන් ගන්නත් හිතට පුංචි සතුටක් දැනෙනවා. ඉතින් ඔන්න අදත් මම ආවේ අපේ ගෙවත්තේ පුංචි වැඩක් කරන්න. අද අපි නයිමිරිස් පල ටිකක් අලුත් තැනක හිටවන්න යන්නේ. එහෙනම් අද අපිත් එක්ක ඒ වැඩේ කරමු. වැඩේ පටන් ගන්න කලින් අපේ වත්තේ මේ ලස්සන ටිකත් ඔයාලට පෙන්වන්න හිතුණා. උදේට මේ මල් ටික බලන්නකෝ. පිනිබින්දුත් එක්ක හරිම ලස්සනයි. ඒ අතරේ අපේ වත්තට එන පුංචි කුරුල්ලෝ සත්තුත් එහෙ මෙහෙ යනවා. හරි. දැන් අපි අද වැඩේට එමු. මේ බලන්නකෝ. මේ තියෙන්නේ මම කලින් තවාන් කරගත්ත නයිමිරිස් පැල ටික. දැන් මේ පැල ටික හොඳට ලොකු වෙලා. තවාන තව ටික දවසක් තියාගන්න පුළුවන් වුණත් දැන් මේවට ටිකක් වැඩි ඉඩක් දෙන්න වෙලාව හරි. හැබැයි මේකට මම අලුත් පොට්ස් ගන්න ගියේ නැහැ. මේ බලන්නකෝ. අද අපි භාවිතා කරන්න යන්නේ මේ හාල්ලුර ටික. මේ වගේ හාල්ලුරවල හාල් ඉවර වුණාම ගොඩක් වෙලාවට අපි ඒවා ඉවත දානවා. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ වගේ උරයකට පස් ටිකක් පුරවලා අපිට පැලයක් වවන්න පුළුවන්. ඒ නිසා අද මේ ඉවත දාන්න තිබුණු හාල්ලුර ටික අපේ නයිමිරිස් වගාවට ප්‍රයෝජනට ගමු. හරි. දැන් පැල ටික හිටවන්න කලින් පස් ටික සෝදානම් කරගමු. මේ තියෙන්නේ මම සූදානම් කරගත්ත පස් ටික. පැලයක් හොඳට වැඩෙන්න නම් පස් එකත් හොඳ තත්ත්වයක තියෙන්න ඕන. ඒ නිසා මේ පස් ටික හොඳට ලීල් කරගෙන අවශ්‍ය දේවල් එකතු කරලා මිශ්‍ර කරගන්නවා. අපේ ගෙවත්තේ තියෙන දේවල් වලින්ම මේ වගේ වැඩ කරන්න පුළුවන් එක තමයි මම කැමතිම දේ. ලොකු වේදමක් කරන්නේ නැතුව අපි ළඟ තියෙන දේවල් ප්‍රයෝජනෙට අරගෙන වගාවක් පටන් ගන්න පුළුවන්. දැන් අපි මේ උරවලට පස් පුරවමු. පස් ටික අරගෙන හිමින් උර ඇතුළට දාගන්නවා. ඒ වගේම පස් එක ගොඩක් තද කරන්නත් අවශ්‍ය නැහැ. මූල් වලට හොඳින් පැතිරෙන්න පුළුවන් විදිහට පස් ටික ලිහිල්ව තියන්න ඕන. හරි ඔන්න පළවෙනි එක සෝදානම්. දැන් මේ විදිහට ඉතිරි උර ටිකත් පුරවගමු. මේ වැඩේට ටිකක් වෙලා යනවා තමයි. හැබැයි ඉවර වුණාම අපේ පැල ටිකට හොඳ තැනක් ලැබෙනවා. හරි යාළුවනේ, දැන් තමයි අපි බලාගෙන හිටපු වෙලාව. මේ තියෙන්නේ අපේ නයිමිරිස් පැල. මේ පැල ටික දිහා බලන්නකෝ. දැන් හොඳට හැදිලා තියෙනවා. මම මේව කලින් තවාන් කරගෙන හිටියේ. දැන් මේවට ටිකක් ලොකු ඉඩක් දෙන්න වෙලාව හරි. මුලින්ම හොඳට වැදුණු පැලයක් තෝරගමු. මේ වගේ පැලයක් හොඳයි. දැන් මේ තවානෙන් එළියට ගන්නකොට මුල් වලට හානි නොවෙන්න ටිකක් පරිස්සමින් ගන්න ඕන. හරි. ඔන්න පැලයක් සෝදානම්. දැන් අපි මේ උරේ මැදින් පොඩි වලක් හදාගමු. වල හදාගත්තට පස්සේ පැලේ ඒකට තියලා වටේට පස් ටික දාලා සකස් කරගන්න. පැලේ කෙලින් තියෙන විදිහට හොඳට සකස් කරගත්තාම ඇති. ගොඩක් තද කරලා පස් ඔබන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔන්න අපේ නයිමිරිස් පැලයක් හාල්ලුරේ හිටවලා ඉවරයි. දැන් මේ විදිහට
ඉතිරි පැල ටිකත් හිටව ගමු. දැන් මම මේ පැළවලට මම ගෙදරදීම සූදානම් කරගත්ත පොහොර ටිකක් දාගන්නවා. මේක මම කලින්ම සූදානම් කරලායි තිබුණේ. මේකට මම යොදාගෙන තියෙන්නේ අලු, බිත්තරකටු, එළවලු පොතු, ලූණු පොතු ඒ වගේ දේවල් තමයි. පැලයක් හොඳට වැඩෙන්න ඕන කියලා පොහොර වැඩිපුර දාන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රමාණයට දෙන එක තමයි වැදගත්. හරි, මේ පැලේටත් පොහොර ටික දාගත්තා. දැන් ඉතිරි පැල ටිකටත් මේ විදිහටම දාගමු. දැන් තව පොඩි දෙයක් කරන්න තියෙනවා. මේ තියෙන්නේ ගිනි සීරිය අතු ටික. මම මේ අතු ටික පොඩි පොඩි කෑලි කරගෙන පැල වටේට දාගන්නවා. මේ විදිහට පස් උඩින් අතු තට්ටුවක් දාගත්තම පස් එක ඉක්මනට වීරණ එක අඩු කරගන්න උදව් වෙනවා. කාලයක් ගියාම මේ කාබනික ද්‍රව්‍ය පස් වලටත් එකතු වෙනවා. අපිට මේකට වෙනම දෙයක් ගන්න ඕන නැහැ. ගෙවත්තේ තියෙන ගස් වලින් ලැබෙන දේවල් උනත් මේ විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැබැයි මේ අතු පැලේ කඳට තද කරලා දාන්නේ නැහැ. වටේට ටිකක් ඉඩ තියලා මේ විදිහට තට්ටුවක් වගේ දාගන්නවා. හරි, දැන් අපේ පැල ටිකත් හොඳටම සූදානම්. හරියාලෝනේ, ඔන්න දැන් තමයි ඔයාලට සම්පූර්ණ දර්ශනය පෙන්වන්න පුළුවන්. මේ බලන්නකෝ, අද අපි හිතවල ඉවර කළේ නයි මිරිස් පැල 50ක්. මුලින්ම අපි දැක්කේ පොඩි නයි මිරිස් පැල ටිකක් විතරයි. ඊට පස්සේ හාලුර ටික ටික සූදානම් කරලා පස් පුරවලා එකින් එක පැල හිටවගෙන ආවා. දැන් මේ ඔක්කොම එකට තියලා බලද්දි ඇත්තටම ලස්සනයි නේද? අද දවසේ අපි කරපු මහන්සිය දැන් තමයි හොඳටම පේන්නේ. දැන් මේ තියෙන්නේ තාම පුංචි පැල. හැබැයි මේ පැල ටික තව ටික කාලයක් ගියාම ලොකු වෙයි. මල් පිපෙයි. මේ මල් වලින් නයි මිරිස් ගිරි හැදේ. එදාට මේ පැල 50න් අපිට කොච්චර අස්වැන්නක් ලැබෙයිද කියලා බලමු. ඒ වෙනසත් ඔයාලට පෙන්වන්න මම බලාගෙන ඉන්නවා. අද පටන් ගත්ත මේ පුංචි වගාව ඉදිරියේදී කොහොම ලස්සන වෙයිද කියලා අපිත් එක්කම බලමු. ඉතින් යාළුවනේ, අද අපි කරපු වැඩේ දැන් ඔයාලා සම්පූර්ණයෙන්ම දැක්කා. ඉවත දාන්න තිබුණු හාල්රුව ටිකක් අරගෙන පස් ටිකක් පුරවලා අපේම තවානේ හදාගත නයිමිරිස් පැල ටිකත් හිටවලා අද අපි අලුත් වගාවක් පටන් ගත්තා. මට නම් ගෙවතු වගාවේ තියෙන ලස්සනම දේ මේකයි. අපේ අතින් පුංචි දෙයක් පටන් ගන්නවා. ඒක ටිකෙන් ටික වැඩෙනවා. අන්තිමට අපේ මහන්සිය ප්‍රතිඵලය අපේ අතටම එනවා. ඔයාලටත් ගෙදර ඉවත දාන්න හාල්වල තියෙනව නම් ඒවා ඉවත දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට ඔයාලගේ ඊළඟ වගාව පටන් ගන්න පුළුවන් වෙන්නේ
ඒ වගේ ඉවත දාන උරයකින් වෙන්න පුළුවන්. අද Green Fantasy Grow මගේ channel එකට ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. මේ වගේ ගෙවතු වගා වීඩියෝ දිගටම බලන්න Green Fantasy Grow subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් ලස්සන දවසක අපේ ගෙවත්තේ තවත් වැඩක් එක්ක නැවත හමු වෙමු. ඔයාලගේ ගෙවත්තත් හරිතවත් කරගන්න. ස්තුතියි යාළුවනේ.